අයිබෝන් බෑග් වල හදපු ඉඟුරු මේ වගාවේ මේ බැලුවම තියෙනවා හැම එකේම වගේ මේ කොළ පණුව කාලා මේගොල්ලෝ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හැම තැනම මේ ඉඟුරු වල හැම කොළයක්ම වගේ කාලා තියෙනවා. ඉතින් මේකේ ඉන්නවා පණුව జాතියක්. දැන් මෙන්න මේ මෙතන පේන්නේ කලින් පණුවෙක් ඉඳලා ඉවරලා මම මේ පොඩි කරලා දාපු පණුවෙක් තමයි ඔතන චූටි පණුවෙක් ඉන්නේ. මේක අපි පාලනය කරගත්තේ නැත්නම් ඇත්තටම මුන් ගොඩක් ලොකුවට වර්ධනය වෙනවා. මේ වගේ කොළ යටිපැත්තේ මේ වගේ ඉන්නවා මේ පණුව ඒ වගේ තියෙනවා නම් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. දැන් මෙන්න මේ මෙතන මේ මම කඩලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. මේ කොලේ දැන් කොලේ සාමාන්‍ය පණුව ඉන්නවනම් ඕගොල්ලන්ට හොයන්න පුළුවන් ලේසියෙන් මේ කොලේ අකුල ගන්නවා ඒගොල්ලෝ. මේ දවල් කාලයට කොලේ අකුලගෙන මෙන්න මේ විදිහේ ඇතුළට වෙලා තමයි පණුව ඉන්නේ. මේකේ දැන් අනිවාර්යයෙන් මේක ඇතුලේ පණුවෙක් ඉන්න ඕන. මේ රයිට් මේ ඉන්නේ. ඉතින් දවල් කාලයට මෙයා මේක ඇතුලේ මෙහෙම හිටියට රෑ වෙනකොට මූ මේකේ තියෙන මේ කොළ ටික ඔක්කොම කනවා. ඉතින් අපිට මේක පාලනය කරගන්න ඕන නම් එක විදිහක් මෙන්න මේ විදිහට කොලේ නමලෙවල පණුව චුරු කරලා දැම්මනම් හරි. හරිද? ඉතින් ලොකු වගාවක ඕගොල්ලොන්ට මේක කරන්න බෑ. ඒක නිසා මේ ඕගොල්ලොන් කරන්න ඕනේ මේ වගේ ඕගොල්ලොන්ගේ වගාවෙත් දැක්කනම් කොරජන් කියලා තියෙනවා මේ ඔය කඩවල වල ගන්න පුළුවන් කෘමිනාශක කඩවල වල ගන්න පුළුවන් කොරජන් කියන එක අරගෙන පාවිච්චි කරන්න පුළුවන් තරම් ඉක්මනට. මොකද මේක ඉක්මනින්ම ව්‍යාප්ත වෙනවා මේ පණුව වර්ගයේ. ඉතින් ඒක නිසා ඕගොල්ලන් කරන්න ඕන පුළුවන් තරම් ඉක්මනට කොරජන් එකක් පාවිච්චි කරන්න. මේ පාවිච්චි කරලා පණුව මර්ධනය කරගන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. එහෙම නැත්නම් මහන්සියෙන් ඕගොල්ලොන් වගා කරගන්න දේ නිකම්ම අපරාධ නාස්ති වෙලා යනවා. හරි ඒ පණිවිඩය තමයි මට ඕගොල්ලන්ට දෙන්න ඕනකම තිබුණේ. ඉතින් වගා කරන කට්ටිය ගොඩක් අය මෙසේජස් දාලා අහනවා, කමෙන්ට් කරලා අහනවා, කෝල්ස් දීලා අහනවා. මේ වගේ දේවල් ඉතින් වීඩියෝ එකකින් ගේන්න පුළුවන් නිසා තමයි මම මේක ගෙනාවේ. රයිට් බොහොම ස්තුතියි.